Hello everyone, ඔයාලා හැමෝම ගෞරවයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද වීඩියෝ එකට කවුරු හරි අලුත් කෙනෙක් ඉන්නවා නම් මම චාමර ප්‍රභා මගේ YouTube channel එකෙන් වෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ සෑම පැතිකඩක්ම ආවරණය වන විදියට වාක්‍ය නිර්මාණය කිරීම. ඒක translation එකකට එහා ගිහපු සම්පූර්ණ විධිමත් grammar කරුණු සාකච්ඡා කරන එක. ඒ වගේම මතක් කරන මේ හැම වීඩියෝ එකකින්ම මගේ අරමුණ වෙන්නේ ඔයාලව මාගේ ඔන්ලයින් පාඨමාලාවල් වලට සම්බන්ධ කර ගැනීමට. මේ පාඨමාලා හැම මාසෙම තියෙන ඔයාලට පුළුවන් ජොයින් වෙන්න. ඒවා විධිමත්ව සැකසූ මුල ඉඳන් ඉතාමත්ම සංකීර්ණ ඕනෑම වාක්‍යයක් තනියම ගොඩනගා ගන්නට උරු කරන පාඨමාලාවක් නිසා. හරි ඒ කතාව ඉවරයි. රයිට් බලමු අපි අද වාක්‍ය ටික. මේ වාක්‍ය අද මම ගෙනාවු තියෙන්නේ අතීත කාලේ පොඩි කොටසක් අරගෙන තමයි මෙතන වාක්‍ය හදලා තියෙන්නේ. බලමු. පළවෙනි එක. ඇය ඇයගේ යාළුව එනකන් ස්ටේෂන් එකට වෙලා බලාගෙන හිටියා. ඒත් එයා බලාපොරොත්තු වෙච්ච වෙලාවට වඩා ගොඩක් පරක් වෙලා යාය. වාක්‍ය පේන විදිහට ලොකුවට පෙන්නට ඒක ලොකුනේ. කොල්ලා තෙත පොළවේ ලිස්සුවා. ඒත් වාසනාවට එයාට එච්චර තුවාලුනේ නේ. ඇය ඇයගේ අලුත් ඇඳුම පාටියට ඇන්දා. ඒ වගේම හොඳ ප්‍රතිචාර ගොඩකුත් ලැබුණා. එයා එයාගේ වැරැද්දට සමාව ගත්තා. ඒ වගේම එය නැවත නොකරන්න පොරොන්දු වුණා. අපි සතියන්තේ අපේ ආච්චිලා සියලව බලන්න ගිහිල්ලා ඔවුන්ට වත්තේ වැඩවලට උදව් කරා. ළමයි විශාල කැමැත්තකින් කතන්දරයට ඇහුම්කන් දීලා ගොඩාක් ප්‍රශ්න ඇහුවා. මේ හත්වෙනි වාක්‍යේ තියෙන්නේ ඔයාලට හදලා ඉවන්න මම වාක්‍ය 6ක්ම කියලා දෙන හදන විදිය ඔයාලා try කරලා ඒක හදලා ඉවරින් තමයි ඔයාලා සාර්ථක වෙන්නේ. ඒක හම්බෙන්නේ ඉතින් වීඩියෝ එක අවසන් වෙනකම් රැඳිලා ඉන්න සමාජිකයන්. එයාට අමතක වුණා එයාගේ කුඩේ අරගෙන යන්න. අමතක වුණා කියන්නේ මෙතන full stop නෙමෙයි. එතන mistake එකක් තියෙනවා. එයාට අමතක වුණා එයාගේ කුඩේ අරගෙන යන්න. ඒකින්ද එයා මහ වැස්සට තෙමුණා. ඔන්න ඔය වාක්‍ය ටික තමයි තියෙන්නේ අපිට නිර්මාණය කරන්න. අපි බලමු මේ එක එක වාක්‍යයක් බෝඩ් එකට ගනිමින් පැහැදිලි කරමු. එතකොට ඔයාලට හොඳ දැනුමක් ගන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි වාක්‍ය ටික නිර්මාණය කරන්න හදන්න. ඇය ඇයගේ යාළුවා එනකන් ස්ටේෂන් එකට වෙලා හිටියා. මෙන්න මේ යම් කිසියකට වෙලා හිටියා කියන එක ඒක තමයි ක්‍රියාපදයට පාවිච්චි කරන wait බලාගෙන ඉන්නවට. ස්ටේෂන් එකට වෙලා ඉන්න කියන්නේ බලාගෙන ඉන්නවා කියන අදහස wait. එයාගේ අතීත කාලේ wait එක. දැන් කවුද බලාගෙන හිටියේ? ඇය බලාගෙන හිටියා. දැන් කර්තෘ එක ක්‍රියාව හරිනේ. ඇය ස්ටේෂන් එකට වෙලා හිටියා. වෙලා හිටිය කියන්නේ බලාගෙන හිටියා කියන අදහස තමයි තියෙන්නේ. She waited. She waited. ඇය බලාගෙන හිටියා. ඒකේ වෙලා හිටියා කියන අදහස තියෙන්නේ. ඇය බලාගෙන හිටියා. කවුරු වෙනකන්? ඇයගේ යාළුව එනකන්. හොඳට මේ wait එක පාවිච්චි කරන for කියන නිපාත පදේ. For her friend. She waited. ඇය බලාගෙන හිටියා for her friend. එයාගේ යාළුව එනකන්. මේකට දාම ස්ටේෂන් එකට වෙලා බලන් හිටියා කියලා. She waited. ඇය බලන් හිටියා for her friend. එයාගේ යාළුවෝ එනකම්. එයාගේ යාළුවෝ එනකම්. She waited for her friend. කොහෙට වෙලාද? ස්ටේෂන් එකට වෙලා තැනක් අරන් දාන at the station. She waited. ඇය බලාගෙන හිටියා for her friend. එයාගේ යාළුවෝ එනකම්. එනකම් හිට කම් දාන්න ඕනේ. මේ wait එක for දාන්න. She waited for her friend. බස් එක එන ගන්න for the bus. She waited for the bus. පැහැදිලිද? She waited for her friend. ඇය බලන් හිටියා for her friend. එයාගේ යාළුවෝ එනකම් කොහෙට වෙලාද? at the station. ස්ටේෂන් එකට වෙලා. ඒත් but එයා බලාපොරොත්තු වෙච්ච වෙලාවට වඩා ගොඩක් පරක් වෙලයි ආවේ. but එතන ආවේ කියන එක තමයි ක්‍රියාපදේ. කවුද ආවේ? එයා ආවේ. but he arrived. ආවා. but he arrived. එයා ආවා. කොහමද ආවේ? ගොඩක් පරක්කු වෙලා.
ගොඩක් පරක්කු වෙලා කියන්නේ much late. මේ much එක අපිට උනා late එක දාන්න පුළුවන්. much late. plus නෑ late. much late. He arrived much late. ගොඩාරියක් පරක්කු වෙලයි ආවේ. She waited. ඇය බලාගෙන හිටියා for her friend. එයාගේ යාළුවෝ එනකම් at the station. Station එකට වෙලා. But he arrived. එයා ආවේ much late. ගොඩක් පරක්කු වෙලා. කොහමද? බලාපොරොත්තු වෙච්ච වෙලාවට වඩා. එහෙනම් මේ වඩා කියන එක තියෙනවා. එයා ඉස්සරහට එන. වඩා කියන්නේ then බලාපොරොත්තු වෙච්ච වෙලාව කියන්නේ expected. expected. ඒ කියන්නේ බලාපොරොත්තු වුණාට වඩා expected time දාන්නේ නේ. then expected බලාපොරොත්තු වෙච්ච එකට වඩා. then expected කියන්නේ බලාපොරොත්තු වූ බලාපොරොත්තු වෙච්ච වෙලාවකට time දාන්න ඕන නේ. කතාව කියලා තියෙන්නේ. She waited for her friend. ඇය බලාගෙන හිටියා එයාගේ යාළුවා වෙනකම් at the station එකට වෙලා. But he arrived. එයා ආවේ much late. ගොඩාරියක් පරක්කු වෙලා than expected. බලාපොරොත්තු වෙච්ච වෙලාවට වඩා than expected. He arrived much late. ගොඩක් පරක්කු වෙලා ආවේ than expected. පරක්කු වෙච්ච වෙලාවට බලාපොරොත්තු වෙච්ච වෙලාවට වඩා. sorry. බලාපොරොත්තු වෙච්ච වෙලාවට වඩා. හරි සරලයි. She waited. ඇය බලාගෙන හිටියා for her friend. ඇයගේ යාළුවෝ එනකම් වෙන අදහස for එන wait එක. කොහෙද? at කියලා තැන දාලා තියෙන්නේ. But he arrived. එයා ආවේ much late. ගොඩාරියක් පරක් වෙලා than expected. බලාපොරොත්තු වෙච්ච වෙලාවට වඩා. සරලයි. කොල්ලා තෙත පොළවේ ලිස්සුවා. ලිස්සුවා තමයි ක්‍රියාපද. අවුල ලිස්සිය කොල්ලා. The boy දන්න බවම තමයි the දැන්නේ. The boy ලිස්සුවා කියන්නේ slipped. තෙත පොළවේ කියන්නේ the wet floor. තෙත පොළවේ නම් තැනක් අඳවන්න පාවිච්චි කරනවා පොළවත් එක on. The boy slipped on the wet floor. ඒ වාසනාවට. But luckily ඒත් වාසනාවට the boy slipped කොල්ලා ලිස්සුවා on the wet floor. තෙත පොළවේ. The boy slipped on the wet floor. But luckily ඒත් වාසනාවට එයාට එච්චර තුවාල වුණේ නැහැ. එතන මේ තුවාල කරනවා තමයි ක්‍රියාපදේ. කරනවා. තුවාල කරනවා කියන්නේ injure. හැබැයි එයා තුවාල කරේ නැහැ. තුවාල වුණා එයාට. ඒ තුවාල වෙන එක උනේ එයාට. එතකොට ඒක passive voice වෙනවා. එතන මේ injure කියන එකේ දාන අපි past participle එක. injured එයා දාන්නේ was හරි were හරි එක අතීත කාල බව පෙන්නන. එතන boy එක වචනයකින් was injured කියලා පාවිච්චි කරන්නේ. but luckily එයාට තුවාල වුණේ නැහැ එච්චර. එයාට තුවාල වුණේ නැහැ. he wasn't injured. නැතාට not down. කෙටි වුණාට පස්සේ wasn't. He wasn't injured. එයාට තුවාල වුණේ නැහැ. He wasn't injured. එච්චර නම් තුවාල වෙනකොට ගොඩක් තුවාල වෙන්නේ නැහැ. කියන්නේ badly. ගොඩක් කියන අදහසට. ගොඩක්. එතන badly තුවාල වුණේ නැහැ. ගොඩක් තුවාල වුණේ නැහැ. He wasn't badly injured. The boy slipped කොල්ලා ලිස්සුවා on the wet floor. තෙත පොළවේ. The boy slipped on the wet floor. Wet floor එකේ කොල්ලා ලිස්සුවා. But luckily ඒත් වාසනාවට he wasn't injured. එයා තුවාල වුණේ නැහැ. දරුණු විදියට තුවාල වුණේ නැහැ. ඒ කියන්නේ එච්චර කියලා දරුණු විදියට. He wasn't badly injured. මේ adverb එක මැදට දාන්න පුළුවන්. ලස්සනයි ඒතකොට pronounce කරද්දී. He wasn't badly injured. එයාට එච්චර තුවාල වුණේ නැහැ. බලන්න මම මේ වාක්‍ය ටික මකනවා ඉංග්‍රීසි එකකින්. බලන්න කාලය අරගෙන කියන්න පුළුවන්ද කියලා. try කරන්න.
right අපි යමු ඊළඟ වාක්‍ය ටිකට. දැන් බලමු ඊළඟ වාක්‍යය. ඇයගේ අලුත් ඇඳුම පාටියට ඇඳා. ඒ වගේම කියන්නේ and හොඳ ප්‍රතිචාර ගොඩකුත් ලැබුණා. එතන ඇය ඇඳා කියන එක තමයි කර්තෘ එක ක්‍රියාපදේ. she wore. වෙයා කියන එක අතීත කාලේ wore. වෙයා කියන අඳිනවා wore ඇඳා. she wore ඇය ඇඳා. මොකක්ද ඇඳේ කියලා ඊළඟට දානවා. ඇයගේ අලුත් ඇඳුම. ඇයගේ කියන්නේ her new අලුත් dress ඇඳුම. ඒ විදිහටමයි. she wore ඇය ඇඳා her new dress. එයාගේ අලුත් ඇඳුම කොහෙද පාටියට? නට අදහස තියෙනවා. පාටිය කියන්නේ the party. පාටියට නම් to the party දාන්නත් පුළුවන් for the party දාන්නත් පුළුවන්. She wore her new dress for the party. නැත්නම් to the party. She wore her new dress to the party. මම දාන for. She wore and her new dress. එයාගේ අලුත් ඇඳුම for the party. පාටියට. ඒ වගේම කියන්නේ and ඔන්න ඇඳලා ඊට පස්සේ මොකද වුනේ? හොඳ ප්‍රතිචාර ගොඩකුත් ලැබුණා. and ගාවට දාන්නේ ක්‍රියාපදේ. හොඳ ප්‍රතිචාර ගොඩකුත් ලැබුණා. ලැබුණා තමයි ක්‍රියාපදේ. and received ලැබුණා. and received හොඳ ප්‍රතිචාර ගොඩක්. හොඳ ප්‍රතිචාර කියන්නේ lovely compliments. lovely compliments. හොඳ ප්‍රතිචාර ගොඩක් නේ. ගොඩක් දාන්න පුළුවන් plenty of කියලා. plenty of plenty ගොඩක් මොනේ ගොඩක්ද කියන්නේ of දාන්නේ. plenty of lovely compliments and received plenty of ගොඩක් plenty of lovely compliments. She wore and her new dress. ඇයගේ අලුත් ඇඳුම for the party. She wore her new dress for the party and ඒ වගේම received ලැබුණා plenty ගොඩාරියක්. මොනයි ගොඩාරිය කියන of දාන්නේ. plenty of lovely compliments. හොඳ ප්‍රතිචාර show. good වලට වඩා lovely. She wore her new dress for the party and received plenty of lovely compliments. Excuse me. දැන් මම මේ වාක්‍ය මක් කරනවා වීඩියෝ එක මම දක්න අතර කළා බලන්න ඔයාලට කියන්න පුළුවන්ද කියලා. බලමු ඊළඟට. එයාගේ වැරැද්දට සමාව ගත්තා. ඒ වගේම එය නැවත නොකරන්න පොරොන්දු වුණා. එයාගේ වැරැද්දට සමාව ගත්තා. සමාව ගත්තානේ ක්‍රියාපදයේ කවු සමාවද? එයා. He apologized. එයා සමාව ගත්තා. මොකටද? එයාගේ වැරැද්දට ට අදහස් දාන for his mistake. ඒ වගේම ඇන්දාලි කමාවුනේ නේ. ඉතින් සිංහලෙන් මම පෙන්නන්නේ දැන් මේ and he apologized. එයා සමාව ගත්තා for his mistake. එයාගේ වැරැද්දට. and ඒ වගේම එය නැවත නොකරන්න පොරොන්දු වුණා. and පිටිපස්සේ එනකොට ක්‍රියාපදේ and promised පොරොන්දු වුණා මොනව කරන්නද? නොකරන්න. කරනවා කියන්නේ do. කරනවා. කරන්න නම් to do. කනවා කියන්නේ eat. කන්න නම් නදාසේ to. නොකන්න නම් not to eat. නොකරන්න නම් not to do. නැවත නොකරනවා කියන අදහස අපි දාන not to repeat. නැවත නොකරනවා. do කැතයි නැවත කරනවා කියන repeat කියන අදහස. and promise
not not to repeat. Not to repeat මොකද්ද? Eat it. And promise not to repeat it. ඒක නැවත නොකරන්න. He apologized. එයා සමාව ගත්තා. මොකටද? For his mistake. එයාගේ වැරැද්දට සමාව ගත්තා. He apologized for his mistake. එයා සමාව ගත්තා එයාගේ වැරැද්දට. And then ඒ වගේම promised පොරොන්දුනා not to repeat. ආයෙ නොකරන්න. Not to repeat. Repeat කියන්නේ ආයෙ කරනවා. To repeat කියන්නේ කරන්න. Not දැමති නොකරන්න. Not to repeat it. ආයෙ ඒක නොකරන්න. He apologized for his mistake and promised not to repeat it. දැන් මොකක්ද කරන්න තියෙන්නේ මේක වැකුවා. ඔයාලට තියෙන වීඩියෝ එක පෝස් කරා. වාක්‍ය නිර්මාණය කරන්නයි තියෙන්නේ කියලා. හරි ලියලා හරි. අපි බලමු ඊළඟ වාක්‍ය ටික. අපි බලමු ඊළඟ වාක්‍ය කිහිපය. මේක කරන විදි පිළිබඳ අවධානය තියනවා. අපි සතියාන්තේ ආච්චිල සියලව බලන්න ගිහිල්ලා. ගිහිල්ලා කියන්නේ තව ක්‍රියාවක් දාන්න. ගියා. ගිහිල්ලා මොකද කරේ? ඔවුන්ට වත්තේ වැඩවලට උදව් කළා. නොමයි කැඩෙන්නේ වාක්‍ය. හරිද? ඒතර අපි බලන්න ගියා. ගිහිල්ලා කියලා තව එකක් සම්බන්ධ කරන්නේ. අපි සත්‍යන්තයේ ආච්චිලව සිල බලන්න ගියා. ගියා. ඒ ගිහිල්ලා ඔවුන්ට වත්තේ වැඩවලට උදව් කළා. එතකොට බලන්න යනවා කියන්නේ visit. බලන්න ගියා නම් visited. බලන්න ගියේ කවුද? අපිනේ. We visited. කවුද බලන්න ගියේ? ආච්චිල සියලා. Our grandparents. We visited. අපි බලන්න ගියා our grandparents. අපේ ආච්චිලව සියලව බලන්න ගියා. එහෙම ගිහිල්ලා කියන දාන and. We visited our grandparents. අපි බලන්න ගියා අපේ ආච්චිල සියලා. තා එකක් මදිනේ. සතියන්තයේ. සතියන්තය කියන්නේ weekend. The weekend. සතියන්තය. සතියන්තයේ නම් weekend එක කියන්නේ at the weekend. At the weekend. We visited our grandparents at the weekend and එහෙම බලන්න ගිහිල්ලා ඔවුන්ට වත්තේ වැඩවලට උදව් කළා. and ගාවට එන්නේ කවුද? ක්‍රියාපදේ and helped. උදව් කරා. ඊට පස්සේ දාලා කාටද උදව් කරේ කියලා. ඔවුන්ට them. and help them. ඔවුන්ට උදව් කරා. මොකටද? වැඩවලට. වැඩ කියන්නේ work. යා නිශ්චිත දාන්න බවක් වෙනවා අපිට the work දාන්න පුළුවන්. works කියලා දාන්නේ නැහැ. වැඩවලටනේ to the work. හැබැයි මේ help එක to දාන්නේ නැහැ. with the work. වැඩවලට. help them with the work. වැඩවලට. and help them with the work. මේ help එකනේ with කියන පදය. and help them with the work. ඔහේ වැඩවල වත්තේ තැනක්නේ. තැනක් අල්පාදින් in the garden. හරිම සරලයි. ටිකක් සංකීර්ණයි. තනියම ටිකක් අමාරු වෙන ඉඩ තියෙන පොඩි කොටසක් උත්. We visited our grandparents. අපි බලන්න ගියා අපේ grandparents ලා at the weekend සතියාන්තයේදී. and අන්න එහෙම ගිහිල්ලා help them. ඔවුන්ට උදව් කරා. help them with the work. වැඩවලට. help them with the work. ඔය වැඩවලටද in the garden. වත්තේ වැඩවලට උදව් කරා. සරලයි. මම මේක මකලා try කරන්න බලන්න මේක කියන්න. ළමයි විශාල කැමැත්තකින් කතන්දරේට ඇහුම්කන් දීලා. මේ දීලා කියන ඇහුම්කන් දුන්නා and කියන්නේ ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීලා ගොඩාරියක් ප්‍රශ්නත් ඇහුවා. ළමයි children ඇහුම්කන් දුන්නා
listen මොකටද කතන්දරේට මේ listen එක to පාවිච්චි කරනවා. Listen to music සංගීතය අහන. Children listen to the story. Children listen ළමයි ඇහුම්කන් දුන්නා to the story කතන්දරේට. කොහොමද විශාල කැමැත්තකින් විශාල කැමැත්ත කියන්නේ great interest විශාල කැමැත්තකින් නම් මෙතන කින් කියන අදහස දෙන්නේ with great interest විශාල කැමැත්තකින්. Children listen to the story with great interest. අන්නේ මවකන් දීලා and children listen ළමයන් ගන්නවා to the story කතන්දරයට with great interest විශාල කැමැත්තකින්. and අන්නේ මවකන් දීලා ගොඩාරියක් ප්‍රශ්න ඇහුවා. ක්‍රියාපද ඇහුවා. and asked ගොඩාරියක් හොඳාන plenty of නෑ a lot of them asked a lot of මොනවාද ප්‍රශ්න questions ප්‍රශ්නක්නේ at කියන අදහසට අපි දානවා as well. ask a lot of questions as well. ප්‍රශ්නත් questions as well. ප්‍රශ්නත් as well කියන්නේ ඒ වගේම කියන අදහස. ඒ වගේම ප්‍රශ්නත් ඇහුවා. Children listen ළමයි ඇහුම්කන් දුන්නා to the story කතන්දරේට with great interest විශාල කැමැත්තකින් කියන අදහස මෙතන ඉන්නා with great interest and එමෙවකන් දීලා asked ඇහුවා a lot of questions ගොඩාරියක් ප්‍රශ්න as well ප්‍රශ්න and asked a lot of questions as well. Children listen to the story with great interest and asked a lot of questions as well. ඔන්නෝ දැන් වාක්‍ය නිර්මාණය කරන්නේ. එතකොට මේක පොඩි කොටසක් මම කරන දේවල් පිළිබඳව හඳුන්වන්න මම ඔයාලට උගන්වන්නේ කොහොමද කියලා හඳුන්වන්න මගේ පාඨමාලාවට සම්බන්ධ කිරීම ආරම්භයෙන් තමයි මේ හැම වීඩියෝ එකක් මම ගෙන එන්නේ. හේතුව ඒ පාඨමාලාව හැම දෙයක්ම මුල මැද අග පිළිවෙලට සංවිධානය කළා ඉංග්‍රීසි භාෂාව හැම පැත්තක්ම ආවරණය කරන නිසා එහෙනම් මාත් එක්ක රැඳිලා ඉන්න ඔයාලට මගේ වීඩියෝස් නරඹන ඔයාලට ගොඩාක් ස්තුතියි. Right, thank you very much. I am Chamar Prabhat.